පොඩි ළමයින්ට ෆෝන් එක ඔබන්න දෙනවා කියලා කියන්නේ ඔයා ඒ ළමයාව ක්‍රමානුකූලව විනාශ කරනවා කියන එක. අපි බලමු ඇයි ඒ පොඩි ළමයින්ට ෆෝන් එක ඔබන්න දෙන සුදුසු නැත්තේ? එහෙම නැත්නම් తాවකාලික පහසුවක් වෙනුවෙන් ඒ වෙලාවේ පොඩි එකව ෂේප් කරගන්න තියෙන පහසුවට ෆෝන් එක පොඩි ළමයට දෙන්න ඕනේ නැත්තේ ඇයි කියන එක. වෙනිම දේ තමයි අම්මා සහ ළමයා අතර ඉමෝෂනල් බොන්ඩ් එක හැදෙන්නේ නැහැ ළමයා ෆෝන් එකට හුරු වෙලා නම්. හිතන්න අම්මෙක් ළමයෙක්ව නලවනව වෙනුවට අම්මා ළමයා නලවන්නේ ෆෝන් එක දීලා නම් ළමයා සහ ෆෝන් එක අතර තමයි මේ බොන්ඩ් එක හැදෙන්නේ. එතකොට ළමයා සැනසෙන්නේ අම්මගෙන් නෙවෙයි. ඒකේ ප්‍රශ්නේ වෙන්නේ වර්තමානයේදී මේ ලොකු වුණාම ළමයා වැරද්දක් කරන්න යනකොට ළමයාව කන්ට්‍රෝල් කරගන්න ඕනි වෙලාවට අම්මා සහ ළමයා අතර ඉමෝෂනල් බොන්ඩ් එක හැදිලා නැත්නම් අම්මට ළමයාව කන්ට්‍රෝල් කරගන්න තියෙන ඉම්පැක්ට් එක සෑහෙන්න අඩු වෙනවා. ඒ නිසා අම්මා සහ ළමයා අතර ඉමෝෂනල් බොන්ඩ් එකක් හදාගන්නවා කියන එකේ වටිනාකම ඇත්තටම තියෙන්නේ වර්තමානයේ නෙමෙයි ළමයා ලොකු වෙනකොට. ඒ නිසා පුළුවන් හැම වෙලේම මම දන්නවා දෙමව්පියෝ කාර්යබහුලයි කියලා. හැබැයි පුළුවන් හැම වෙලේම ළමයාත් එක්ක ගත කරන කාලේ ක්වොලිටි ටයිම් එක ළමයාගේ සැනසීම ඔයාලා වෙන්න ෆෝන් එක වෙන්න දෙන්න එපා. දෙවෙනි කාරණේ තමයි ළමයාගේ මනසට ඔරොත්තු නොදෙන දේවල් වලට චූටි කාලේ නිරාවරණය වෙන එක. උදාහරණයකට ළමයා ආදරය කියලා චූටි කාලේ දන්නේ අම්මා සහ දරුවා අතර, තාත්තා සහ දරුවා අතර තියෙන ආදරේ විතර ළමයාට ෆීල් වෙන්නේ. හැබැයි ළමයා ටික කාලයක් ගියාම අවුරුද්දක් දෙකක් ගියාම මු දකිනවා කතන්දර වල තියෙන ලව් සීන්. එහෙම නැත්නම් ඔයා හිතන උදාහරණයකට ඉස්කෝලේ ළමයෙක් ගුරුවරයෙකුට ලව් කරන සීන් එකක්. පන්ති බාර ටීචර් ලව් කරන සීන් එකක් ළමයා චූටි කාලෙන් දකිනවා. ගොඩක් වෙලාවට ළමයා ඇඟට ගන්න දකින දේවල්නේ, එයාට ඇහෙන දේවල්නේ. ළමයා තීරණය කරනවා මේක සමාජයේ තියෙන සාමාන්‍ය සිද්ධියක්. ඒ නිසා මේක අවුලක් නෑ. මාත් මගේ මොන්ඩිසෝරි ටීචර් ආදරය කරන්න ඕනි. ඒ වගේ ළමයා නොදැනුවත්වම වරදට පෙළඹෙන්නේ. ඒ වගේ දැන් සරල උදාහරණයක් විතරයි. ඒ වගේ දේවල් වලින් ළමයා නොදැනුවත් ළමයා කරන්නේ වැරදක් කියලා නොදැනුවත් වැරදි වලට පෙළඹෙන්න පුළුවන්. ඒ වගේ සිද්ධි තමයි පහුගිය කාලේ මතකනේ හෙඩ් රිපෙට්ලා කරපු දේවල්. තුන්වෙනි කාරණේ තමයි ළමයා ෆෝන් එකට පුරුදු වුණාට පස්සේ ළමයාගේ ෆෝකසින් ස්පෑන් එක අඩු වෙනවා. ඒ වගේම තමයි සමහර ළමයා ස්පීචිං ඇබිලිටිස් එහෙම නැත්නම් අපි තේරෙන භාෂාවෙන් කතා කරන්න යන කාලය සමහරට වැඩි වෙනවා වෙන්න පුළුවන්. ළමයා ගොඩක් වෙලාවට කතා කරන්න පුරුදු වෙන්නේ එයාට නිතර ඇහෙන වචනනේ අල්ලගන්නේ. ඔය අම්මා කියන වචනේ ඉස්සෙල්ලම කියන්නේ අම්මා පුතාට ආදරේ, අම්මා පුතා වෙනුවෙන් ඉන්නවා. ඒ වගේ අම්මා කියන වචන රිපීට් වෙන වචන අල්ලගෙන කතා කරන්නේ. එතකොට එහෙම වීඩියෝස් බලනකොට මොනවා හරි බලනකොට ළමයාට ඒ වගේ රිපීට් වෙන වචන ග්‍රැබ් වෙන්නේ නැහනේ. ඒකත් එක්ක ස්පීචිං ඇබිලිටිස් මාර විදිහට ඩිලේ වෙන්න පුළුවන්. දෙවෙනි කාරණේ තමයි දකින්න ෆාස්ට් ඇනිමේෂන් නම් එහෙම නැත්නම් ස්ක්‍රෝල් කරනවා ළමයා පොඩි කාලේ ඉඳන් ඒ ළමයාගේ ෆෝකස් ස්පෑන් එක පොඩි කාලේ ඉඳන් හැදෙන්නේ. ඒකත් එක්ක ළමයාට ගිහිල්ලා පොතක් කියවනවා කියන එක, ළමයාට යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න තියෙන ආසාව, පන්තියේදී මොන්ඩිසෝරියේදී දෙයක් අහගෙන ඉන්න තියෙන හැකියාව කාලෙත් එක්ක නැති වෙනවා. ඒක ලොකු වුණාට පස්සේ ඉතින් කතා කරලා වැඩක් නැහැ. තියෙන ප්‍රශ්න එමටයි. අවසාන දේ තමයි ළමයාට චිත්ත රූප මෙවීමේ හැකියාව අඩු වෙන්න පුළුවන්. දැන් ළමයා චූටි කාලේ පොතක් කියවලා සුරංගනාවියෝ මවා ගන්නව වෙනුවට ළමයා දකිනවනම් සුරංගනාවියෝ. එහෙම නැත්නම් ළමයා සෙල්ලම් බඩු දැකලා සෙල්ලම්